කතෘට තේමාවට පස්සේ දාන නිපාත මොකද පුතේ? රුපියල් 10ක් කලින් තව 10ක්. මම ශිෂ්‍යයෙක් වෙමි. මේකේ කතෘ කවුද? සබ්ජෙක්ට් එක කවුද? කවුද? කතා කරන්නේ ශිෂ්‍යයෙක් වෙමි කියලා කවුරු ගැනද කතා කරන්නේ? මමනේ. මම්මලා. හරි? මම ශිෂ්‍යයෙක් වෙමි. කතා කරන්නේ මම ගැන නම් කතෘට තේමාවට පස්සේ දාන නිපාත මොකද පුතේ? වා. හරිනේ? මම කියන්නේ කොහොමද? එහෙනම් කියමු බලන්න මේක. වතෂි වා ශිෂ්‍යයා. ගකුසෙයි වෙමි දෙස්. දෙස්. හරි? දෙස් කියන එක ප්‍රොනවුන්ස් කරන්නේ කට හොඳ යන්නේ. දෙස්. වතෂිවා ගක්සේ දෙස්. ලේසිනේ. මම ශිෂ්‍යයෙක් වෙමි. කොහොමද කිව්වේ? වතෂිවා ගක්සේ දෙස්. වාක්‍යක කතෘ එහෙමත් නැත්නම් තේමාවට පස්සේ දාන නිපාත තමයි කටපාඩම් කරගන්න. මොකද්ද? වා. හරි. රුපියල් 10ක් කලින් තව 10ක්. සෙන්සිනේ අනුරාධ දානකෝ ධෝනි මත කැමති වෙන්නේ කියලා. කවිෂ. මේ කවිෂට අපු නෙවෙයි කවිෂ ඒක තමයි. රුපියල් 10ක් දාලා මම කවිෂට රෙඩ් දෙන්නේ. කවිෂ සහ ඒක කෙනාට රෙඩ් දෙන්නේ ඉගෙන ගන්න ලැබෙනවා කියලා කරලා.